වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඇතුළු ආගමන හා විගමන පනත යටතේ චෝදනා එල්ල කරමින් හිටපු රාජ්‍ය ඇමති දයනාගමගේ මහත්මියට එරෙහිව ගොනු කර තිබූ නඩුවල විභාගය ජූලි මාස 31 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණි. එහෙත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද දින නඩු කටයුතු වලට සහභාගී නොවූ බැවින් එම නඩුව අද කැඳවුම් ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලවල මහතා ඉදිරියේ. එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කළේ අදාළ නඩු විභාගය සඳහා ජූලි මාස 31 වනදා දක්වා කල් තබන බවයි. වළංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සහ මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩයනාගමගේ මහත්මියට එරෙහිව චෝදනා පත්‍ර 7ක් ඉදිරිපත් කර තිබේ.